හෙලෝ විවර්ස් මම ඔයාලගේ මොහන් සුබුදුපති තමිලක බලලා ඇවිල්ලා ඉන්න සදට ටිකකින් වීඩියෝ එකට යමු. ඊයේ දිනේදී වීඩියෝ එකක් දාන්න බැරුණා. ඒකට මම මුලින්ම සමාවයි දෙනවා. හරි දැන් මොනවද මේ යුද්ධයේ තියෙන අප්ඩේට් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඊට කලින් කියනවා අද රාත්‍රියේ ඉතා සුවිශේෂී රාත්‍රියක් තීරණාත්මක රාත්‍රියක් බවට පරිවර්තනය වෙන්න නියමිතයි කියලා මම නෙවෙයි කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා. ඒ තමයි ට්‍රූත් සෝෂියල් ගිණුම ඔස්සේ විශේෂ නිවේදනයක් විශේෂ පණිවිඩයක් යොමු කරලා තිනවා. ඒ තමයි ਉਹ කියලා තිනවා මේ වෙද්දී ඇමරිකානු ජනපදයේ සහ ඊශ්‍රායලයේ ඉතා විශාල ප්‍රහාරයක් ඉරානට එල්ල කරලා තියෙනවා සහ උන් දෙවන්ත විජයග්‍රහණයක් අභියස ඉන්නවා කියලා තමයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශනය කරමින් කියලා තියෙන්නේ. ඒ වගේම අද රාත්‍රියේදී තදින් hit hard කියලා තියෙනවා. ඒ කියන්නේ තදින් ගහනවා කියලා අද රාත්‍රියේදී බලන්නමු මොකද වෙන්නේ කියලා. මේ විදිහේ සතියකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා මේ යුද්ධයට. මේ යුද්ධය පටන්ගෙන ප්‍රහාර එල්ල කිරීම පටන්ගෙන තුන් පාර්ශ්වය අතර යුද්ධය පටන්ගෙන පෙබරවාරි මාසේ 28 වෙනිදා ඉඳන් අද 7 වෙනිදා දක්වා මාර්තු මාසේ 7 වෙනිදා දක්වා ගිහිල්ලා තියෙන දින 8ක කාලයක් මේ විදිහේ යුද්ධය පවතිනවා. හරි මසූද් පෙසෙස්කියන් එහෙම නැත්නම් ඉරාන ජනාධිපතිවරයා ඔයාලා දන්නවා සාමාන්‍ය ඉරානයේ සුප්‍රීම ලීඩර් අයතුල්ලා අලි ඛමේනි නැසී ගියපු අයතුල්ලා අලි ඛමේනිට පස්සේ බලවත්ම පුද්ගලයා තමයි මසූද් පෙසෙස්කියන් කියන්නේ ඉරානයේ ජනාධිපතිවරයා. නමුත් සාමාන්‍යයෙන් පාලන තන්ත්‍රයේ පාලනයේ ඔබවන්නේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඉරානයේ බලය තියාගෙන ඉන්න පුද්ගලයා තමයි ආධ්‍යාත්මික ናයකයා. තාමත් ආධ්‍යාත්මික නායකයෙකු උපත් කරලා නැහැ. ඒක නිසා මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය වුණත් එමයයි එහෙම නැත්නම් ප්‍රවෘත්ති සේවා වුණත් එමයයි ඒ වගේම IRGC කියන්නේ ඉරාන අමුදා වුණත් එකයි එවුන්කන් දෙන්නේ ඉරාන ජනාධිපතිවරයාට. ඔහුගෙන් ලැබෙන උපදෙස් අනුව ඔහුගෙන් ලැබෙන නියෝග අනුව තමයි උන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙද්දී මසූද් පෙසෙස්කියන් මත කියලා තියෙනවා. ඒ තමයි තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් වලට මේ ගල්ෆ් කලාපයේ රටවලට කුවේට් බාරේන් එතකොට සෞදි අරාබිය එතකොට කටාර් දේශයේ මේ වගේ රටවල් වලට මීට පසු පාරදීම් කරන්න. ඒ කියන්නේ ජනතාව ගැවසෙන ස්ථාන ඒ කියන්නේ ඩ්‍රෝන් වල දැකලා ඇති වීඩියෝස් වල ඩ්‍රෝන්ස් එයාට මෙයාට ඒ කියන්නේ හිතුමනාපයට පාර දෙනවා. ඩ්‍රෝන්ස් යොදාගෙන මේ වගේ මිසයිල් යොදාගෙන නමුත් මින් පසුව ඇමරිකානු ජනපද කඳවුරුත් සහ ඊශ්‍රායිල් ෆැසිලිටිස් වලට විතරයි පාරදීම් කරන්නේ. ඒ වගේම ඒ රටවල වලින් ඒ කියන්නේ සෞදි අරාබියෙන් හරි බාරේනෙන් හරි එහෙම නැත්නම් එක්සත් අරබ් රාජ්‍යයෙන් හරි පෙරලා ප්‍රහාරයක් එල්ල වුණොත් යම් කිසි අයකින් තවමත් එල්ල කළ නැහැ. දින 8ක් ගත වෙලාත් හැබැයි එහෙම දෙයක් වුණොත් විතරක් ඒ රටවල වලට අයිති පාසුකම් වලට පාර දෙනවා කියලා මසූද් පෙසෙස්කියන් ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා. මේක ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මේ විදිහේ බ්‍රේකින් නිවුස් තිරු ඔස්සේ වාර්තා කරන ප්‍රවෘත්තියක් කියලාත් මම ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ වගේම අද උදේ වාර්තාවේ මතම දැන් ඇමරිකානු ජනපදයේ කියනවා මේ වෙද්දී ඉරානයේ අපි තටු කපලා දාලා තියෙන ඉරානයේ ශක්තිය බිඳෙලා තියෙන ඉරාන නේවි එක විනාශ කරලා තියෙන ඉරානයේ ආස සුපීරියර් ඒ කියන්නේ ඉරාන ආසේ බලය මේ වෙද්දී තාවුරු කරගෙන ඉන්නේ ඇමරිකානු සහ ඊශ්‍රායල් ෆයිටර් ජෙට්ස් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වට මොකද ඌ තවත් තීරණයක් අන්තින කියන්නේ පෙන්ටගන් ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක මූලස්ථානය තීරණයක් අන්තිනවා. ඒ තමයි ජෝර්ජ් H.W. බුෂ් කියලා එයාක්‍රාෆ්ට් කැරියර් ස්ට්‍රයික් ගෲප් එකක් තියෙනවා. අර ජෙරල්ඩ් ආර් ෆෝඩ් සහ ඉබ්‍රාහිම් ලින්කන් වගේම මේකත් එයාක්‍රාෆ්ට් කැරියර් ස්ට්‍රයික් ගෲප් එකක්. එහෙම නැත්නම් මේකත් යුද නෞකා සමූහයක්. මේ යුද නෞකාවත් මැද පෙරදිගට වන්න ඇමරිකානු ජනපදයේ එහෙම නැත්නම් පෙන්ටගනේ තීරණය කළා තියෙනවා කියලා අද උදේ රොයිටර් පුවත් සේවය ප්‍රවෘත්ති සේවය තොරතුරක් වාර්තා කරලා තිබේ. මොනවද එමේ ජෙරල්ඩ් ආර් ෆෝඩ් සහ ඉබ්‍රාහිම් ලින්කන් එක්ක මේ කියන ජෝර්ජ් H.W. බුෂ් කියන එයාක්‍රාෆ්ට් කැරියර් ස්ට්‍රයික් ගෲප් එකත් එකතු වෙනවා. ඇයි දන්නේ සාමාන්‍ය ඇමරිකානු ජනපදයේ දැන් කියන විදිහට මේ ඉරාන යුද්ධයේදී ඔවුන් වාසිදායක තත්ත්වයකට එහෙම නැත්නම් මේ විදිහේ ඔවුන් ජයග්‍රහණය අභියස ඉන්නවනම් ඇයි මේ විදිහේ වන්නේ කියන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සමහරක් විට අපි ටීවී එකේ දකින්න ප්‍රවෘත්ති සේවාවල කියවන දේවල්මද ඇත්ත කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉරානයේ භූමිකම්පාවක් සිදු වුණා. මේ භූමිකම්පාව මැග්නිටියුඩ් එකක 4.1ක භූමිකම්පාවක් තමයි සඳහන් කියන්නේ බණ්ඩාර අබ්බාස් වරාය වල දන්නවා. ඉතින් මේ ආශ්‍රිතව නියුක්ලියර් ෆැසිලිටිස් තියෙනවා. ඇතැම් මාධ්‍ය නම් වාර්තා කරා මේක එම කිසිම අවුලක් නැහැ. හැබැයි සමහර මාධ්‍ය වාර්තා කරා මේක නියුක්ලියර් ටෙස්ට් එකක් වෙන්නත් පුළුවන් කියන කුකුසක් වුන් මාධ්‍ය අමුවේ තිබුවා. රටවැසියන් නමුවේ තිබුවා ලෝකවාසී නමුවේ තිබුවා මේ ඉරාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය. විශේෂයෙන්ම මේ ඇමරිකානු භාණ්ඩාගාරික ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශයක් නිකුත් කළ තියෙනවා Fox News වෙතට. ඇමරිකාවේ Fox News ආයතනයට ඔහු කියනවා අද රාත්‍රියේදී ඉරානයට බීසුණු ප්‍රහාරයක් දියත් කරනවා කියලා. මේක කිව්වේ පැය කිහිපයකට කලින්. හැබැයි ජනාධිපති ට්‍රම්ප් මීට පැය කිහිපයකට කලින් මිනිත්තු කිහිපයකට කලින් මේ වීඩියෝ රෙකෝඩ් කරන්න මිනිත්තු කිහිපයකට කලින් ඔහුගේ ට්‍රූත් සෝෂියල් ගිණුමෙත් මේ පිළිබඳව සඳහන් කරලා තිබේ. ඒ කියන්නේ ඇමරිකානු පාලන තන්ත්‍රය දන්නවා අද රාත්‍රියේදී ඉරානයට බීසුණු ප්‍රහාරයක් එල්ල කරන බවට. ඒ කියන්නේ ඉරානයට ඊශ්‍රායලය සහ ඇමරිකානු ජනපද හමුදා එක්වී අද රාත්‍රියේදී
දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් තියෙනවා. විශේෂයෙන්ම ඒත් එක්කම ඉරානය විසින් සිය අමුදා අණ නිලධාරීන්ට අවසර දීලා තියෙනවා ටාගට් Taman විසින්ම ගන්න කියලා. ඒ කියන්නේ දැන් මේක IRGC එකේ නැත්නම් ඉස්ලාමීය විප්ලවවාදී අමුදාව සාමාන්‍ය කෝඩිනේට් කරලා ඒ කියන්නේ සහයෝගීතාවයෙන් එකගතාවයකට ඇවිල්ලා තමයි ටාගට්ස් ප්ලෑන් කරන්න ඕනේ. නමුත් මේ තියෙන තත්ත්වات එක්ක ඔවුන් සම්පූර්ණ බලය දීලා තිනවා විවිධ සේනාංකවල අණ දෙන නිලධාරීන්ට ඔවුන්ම ටාගට් එකක් ලොන්ච් කරන්න මිසයිල්ස් එහෙම නැත්නම් ඩ්‍රෝන්ස් එහෙම නැත්නම් වෙනත් ප්‍රහාර මාදිලි තමන්ට කැමති ආකාරයකට තමන්ට අවශ්‍ය ටාගට් වලට යොමු කරන්න කියලා මේ වෙද්දී විශේෂ අනුමැතියක් ලබා දීලා තියෙනවා කියලා තෝතු තිනවා ඉරානය විසින් තමන්ගේ IRGC කියන අමුදාවට. ඒත් එක්කම ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රඳවා තිබූ ඩොලර් මිලියන 300ක් වටිනා රේඩාර් පද්ධතියක් විනාශ කර තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම අනාගතයේදී ඒ කියන්නේ දැන් මේ ඩ්‍රෝන්ස් එහෙම නැත්නම් මිසයිල්ස් මේවා කලාපේ රටවලට කුවේට් කටාර් එහෙම නැත්නම් සෞදි අරාබිය වගේ බාරේන් වගේ රටවලට එද්දී මේවා ඩිටෙක්ට් කරගෙන හඳුනාගෙන විනාශ කරන කාලයක් ලැබෙනවා. ඉතින් මේවා හඳුනා ගැනීම සඳහා තමයි මේ රේඩාර් පද්ධතිය තියෙන්නේ. මෙන්න මේ රේඩාර් පද්ධතිය විනාශ කිරීමත් එක්ක ඉරානය විසින් ඉරානයේ ටාගට් කිරීම මැදපෙළේ තියෙන ඇමරිකානු රේඩාර් පද්ධතිය මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම්ස් වලට අවශ්‍ය රේඩාර් පද්ධති මේ කලාපයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා ඉලක්ක කරලා තමයි ඉරානය පාරදීම් කරේ. මේත් එක්කම මේ රේඩාර් පද්ධති විනාශ වී යෑමත් එක්ක අනාගතයේදී සාමාන්‍යයෙන් අපි ඉරානයේ ඉඳන් අපි බලමු පොඩ්ඩක් දුර රටකට කියන තුර්කිය වගේ රටකට මිනිත්තු 30ක් ඇතුළත මිසයිලයක් එනවා නම් ඒ මිසයිලය ඒ දියත් කරපු කාල සීමාවේ පටන් මේක ඩිටෙක්ට් කරගෙන තොරතුරු ලබා දෙනවා මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් වලට මේක ව්‍යර්ථ කරන. නමුත් මේ තත්ත්වයට එක්ක මේ රේඩාර් පද්ධති විනාශ වීමත් එක්ක මේ අඳුනා ගැනීමේ කාලය මිනිත්තු 30 සිට මිනිත්තුවක් දක්වා පාත වැටලා තියෙනවා කියලා තොරතුරක් ලැබිලා තිනවා. මේ තොරතුරු දීලා තියෙන්නේ බ්ලූම්බර්ග් සංග්‍රහය තමයි මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබුණේ. ඇමරිකානු ජනතාවට ඇමරිකානු රජය විසින් සාවද්‍ය තොරතුරු සපයනවා කියලා එක්තරා ප්‍රකාශයක්. මේක ඇත්තටම බොහෝ දුරට ඉදිරි දින කිහිපෙදී මේක ලැබුගින්නක් විදිහට යන්න පුළුවන් ප්‍රකාශයක් තමයි මේ ප්‍රකාශ කරලා තියෙන CIA ඇනලිස්ට් කෙනෙක්. ඒ කියන්නේ CIA සංවිධානයේ හිටපු විශ්ලේෂකෙක් වෙන ලැරි ජොන්සන් මහතා ප්‍රකාශයක් කරලා තිනවා. ඔහු මාධ්‍ය අමුවේ සහ YouTube සමාජ මාධ්‍ය සේවාවන් කීපයකට තොරතුරු ප්‍රකාශන නිකුත් කළ තිබ්බා. තොරතුරු ප්‍රකාශන නිකුත් කළ තිබ්බා. මාධ්‍ය අමුවේදී ඔහු විශේෂ කතාවක් කරේ තමයි මේ ලැරි ජොන්සන් කියන මේ මහතා. ඒ කියන්නේ මේ විශ්ලේෂකයා ඔහු කියනවා ඇමරිකානු ජනතාවට ඇමරිකානු රජය විසින් බොරු කියන්නේ ඇමරිකාව විසින් මේ කලාපයේ රඳවා තිබූ රේඩාර් පද්ධති කීපයක්ම විශේෂයෙන්ම තාඩ් බැටරිස් 3ක් ඒ වගේම රේඩාර් පද්ධති 2ක් තවත් ඒ කියන්නේ ඉතාමත්ම විශිෂ්ට සේවාවක් මේ කලාපයට කරපු එහෙම නැත්නම් අති විශේෂ වූ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය විවිධාකාර ස්ථානවල රඳවන ඇමරිකාව විසින් මේ කලාපය ඉතාමත්ම ආරක්ෂිතව පවත්වාගෙන යන්න ඕනේ. මේ කලාපයේ ආරක්ෂාව තාවුරු කරන්න ඕනේ. ඒක නිසා ඔවුන් ගාව තියෙන හොඳම ඉහළම මට්ටමේ රේඩාර් පද්ධති එක ප්‍රදේශවල ලෝකයේ විවිධාකාර තැන්වල විවිධාකාර රටවල රඳවනවා. ඒ ආකාරයෙන් රඳවන ලැබූ විශේෂ රේඩාර් පද්ධති දෙකක්. මේ එක රේඩාර් පද්ධතියක් ඇමරිකානු ඩොලර් බිලියනයකටත් වඩා වටිනවා කියලා කියනවා. ඒ ආකාරයේ රේඩාර් පද්ධති දෙකක් මේ ගල්ෆ් කලාපය විනාශ කරලා තියෙනවා කියලා වගේම තවත් තාඩ් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් බැටරිස් 3ක් විනාශ කරලා තියෙනවා කියලා ඔහු ලැරි ජොන්සන් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. මේම ප්‍රකාශයක් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4ක විනාශයක් මේ පසුගිය සතියේදී ඉරානය විසින් ඇමරිකානු රේඩාර් පද්ධතිය වලට කරලා තියෙනවා කියලා ලැරි ජොන්සන් මහතා ප්‍රකාශයක් කරලා තියෙනවා. මම දැක්කා මේ ඔහු ඒ කරපු ප්‍රකාශය Twitter එහෙම නැත්නම් වර්තමාන X මාධ්‍ය ජාලය වගේම YouTube එකේ ඇතම් මාධ්‍ය අඩවිවල ඒ වගේම වෙබ් සේවාවන් වල සහ YouTube channels වල මේ පිළිබඳව ලොකුට කතා කරනවා. මේ එසේ මෙසේ පුද්ගලෙක් නෙවෙයි. ලැරි ජොන්සන් කියන්නේ හිටපු CIA සංවිධානයේ හිටපු යුද විශ්ලේෂකෙක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. බාරේනේ නාවික පාසුකම් ඇමරිකානු එක්සත් ජනපදයට උදව් කරපු බාරේනේ නාවික පාසුකම් විනාශ කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම මිසයිල් ලොන්ච් කිරීමකදී මිනිත්තු 30කට ආසන්න කාලයකදී දැනුවත් කිරීම උත් ඒ කතාව කියලා තියෙනවා. Fox News එකේ කිව්වා වගේම ඒ වගේම බ්ලූම්බර්ග් සංග්‍රහයේ සඳහන් කරනවා වගේම මම කලින් කිව්වා රේඩාර් පද්ධතිය විනාශ කරා කියලා. බ්ලූම්බර්ග් වාර්තාවේ සඳහන් කරුණුම මොහොත් කියලා තියෙනවා. ඒ තමයි මිනිත්තු 30කදී අඳුනා ගන්න පුළුවන් තිබූ හැකියාව මේ වෙද්දී මිනිත්තුකදී වගේ කාලයකට කොටු වෙලා තියෙනවා කියලා. මේ යුද්ධයේ පැතිරුණු
යුද්ධයක් බවට පරිවර්තනය විය හැකි කියලා තමයි මේ යුද්ධ විශ්ලේෂක එහෙම නැත්නම් ලැරි ජොන්සන් මහතා ප්‍රකාශයක් කරලා තින්නේ සමාජ මාධ්‍ය වෙතට. මේක තාවර කීම සඳහා ඔයාලට බලා ගන්න පුළුවන්. ලැරි ජොන්සන් කියලා නිකන් ටයිප් කරත් Google එකේ අද දිනේට අදාළව තොරතුරු ලැබීමේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔව් මේ කරලා තියෙන ප්‍රකාශයේ තියෙන බැරෑරුම්කම. එහෙනම් අද දිනට තොරතුරු මෙච්චරයි. මේ වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තමන්ගේ ට්‍රූත් සෝෂියල් ගිණුම ඔස්සේ ඕටම් කියලා සමාජ මාධ්‍ය අතර ඇමරිකන් ජනාධිපතිවරයා භාවිත කරන ට්‍රූත් සෝෂියල් කියලා මෙන්න මේ ගිණුමේ ඔහු අලුතෙන්ම දාපු යාවත් කාලන කරපු පෝස්ට් ඔස්සේ ඔහු සඳහන් කරන අද දිනේදී රාත්‍රියේදී ඉරානයට තදින් පාර දෙන්න නියමිතයි කියලා බලනිමු. ඒකේ අප්ඩේට් තිබ්බොත් මම ගේන්නම්. මේ තමයි අද දිනට අදාළව ලැබිලා තිබුණ අප්ඩේට්. එනම් හැමෝටම ජය. තවත් වීඩියෝ එකක් අපි අද රාත්‍රියේදී ඒට උදෑසන කාලෙදී යලිත් තමු.